දැන් කඩේට ගිහිල්ලා ඔබ බඩුවක් ගන්න ඉතින් මොකද කරන්නේ? ඔබ සල්ලි අතේ තියන් ඉන්නවා. මුදලාලි බඩුව අතේ තියන් ඉන්නවා. දෙන්නට දෙන්නා විශ්වාස නැත්තම් මක් කරයිද? මෙහෙම කර කර ඉඳින්නේ දෙන්නත් එක්ක. හොඳ නැත්ද? එහෙනම් මේකතනේ ඔබ මේක දුන්නොත් එයා මේක දෙනවා. එයා ඒක දුන්නොත් ඔබ මේක දෙනවා. ඕකට මොකද්ද කියන්නේ? කියන්න බය නැතුව කියන්න මේක. මොකද්ද ඔකට කියන්නේ? ගනුදෙනුව. දැන් මෙච්චර කල් ඔබ ආදරය කියලා හිතාගත්තේ ගනුදෙනුවකට නෙමෙයි දෙන්න. ගනුදෙනුවක් මේකද? නිකන් රැවටෙන්න එපා. ඒ ගනුදෙනුවක් මේකද? මෙන්න මේ කරුණු ටික සැපිරෙනවා නම් මම ඔබට බලනවා. ඕකයි කාරණාව. චෙක් කරගන්න ඕන නම් අද ඉඳලා මහත්තයා හෝ නෝනා බලාපොරොත්තු වෙන දේවල් නොකරින් සතියක් යනකොට කොහෙද? දොට්ට. කාරණා ඉවරයි ඉතින්. ඒක දවස් දෙකක් බලයි. ඕකම ගිහලා කඩේ මුදලාලිට කරා. කඩේ මුදලාලිගෙන් බඩු ගත්තා, දිව්වා. සල්ලි දෙන්න. ඊළඟ දවසේ තව ඔන්න දවස් දෙකක් බලයි මුදලාලි. ඊට පස්සේ ඔබ දකිනකොට බඩු දෙයිද ආයි මම බැලලා පණ ගන්නවා. අපි ගමු ආදරය කියලා. ආදර තියෙන එකයි. ඒ ආදරය භාග්‍යතුන් වහන්සේ ගාව තියෙනවා, රහතන් වහන්සේලා ගාව තියෙනවා, ආර්යයන් වහන්සේලා ගාව යන්තමින් පීට ඉස්සරහට එනවා. රහතන් වහන්සේ ආදරය කරන්නේ නැහැ පින්වතුනි. රහතන් වහන්සේ තමයි ආදරේ. ආදරය කියන්නේ හිතේ පිහිටන එකක් පින්වතුනි. ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආර්ය නොවිච්ච කිසිම කෙනෙක් ගාව ඔය ආදරයක බින්දු මාත්‍රයක්වත් නැහැ. අමනාප වෙන්න එපා කිව්වට ඔය තියෙන ගනුදෙනුවක්. පින්වතුනි මේක දුන්නොත් මේක දුන්නොත් මේක.